ගම් වතුර බැහැගෙන යද්දී මම ඩුබායි ඉඳන් ලංකාවට ආපු ගමන්ම ගම්පොලට යන්න තීරණය කරලා තියෙන වෙලාවේ නිකවැරටි පාස් කරගෙන මේක අමතර දුරක් පන්සලට ආවා. පැය දෙකක් විතර අමතර ගමනක්. පැය දෙකක් විතර වුණා. හාමුදුරුවෝ බලලා යන්න මාව. හාමුදුරුවෝ ගම් වතුරට ගොඩාක් සේවයක් නිකවැරටි ඉඳන් කරගෙන යනවා අපි දැක්කා. ඉතින් ඒ සේවය කට්ටියම අහනවා කත්නූරු හාමුදුරුවෝ මුකුත් කරන්නේ නැද්ද කියලා. මගෙනුත් අහනවා. මම ඩුබායි හිටිය හාමුදුරුවනේ. ඇත්තටම මේ ඒ ඉන්නකොට මට ඩුබායි ලංකාවේ අශයෙන් ලංකාවේ නැති වෙච්ච එක ලොකු පාඩුවක්. ඒ පාඩුව අපිට නෙමෙයි. මේක කැමරාවටම කියන එකක් නෙමෙයි. ඒක කවුරුත් දන්නවා. නමුත් ඒ හිටපු නැති එකත් සමහර ලංකාවේ හිටියා නම් ටොන් 35ක් එක්කව කරන්න හම්බෙන්නේ නැති වෙයි. ඩුබායි වල නේ එක රැයටද පැයටද? පැයයි 2යි 3යි. ඔව් රැයක් කෙලිවන්න කලින් ටොන් 35ක් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් එකතු කරා. මේ වෙලාවේ ගත්තා. හා මේ වෙලාවේ හැම කෙනෙක්ම අපිත් මේ කරන්නේ නේ මේවා බෙදන එකනේ. තව සති දෙකකින් මේක ලංකාවේ මිනිස්සුන්ට අමතක වෙනවා. එතකොට මේ මිනිස්සු ගෙවල් වල ඉන්නකොට ඔය එන බඩු ටික බෙදන්න පුළුවන්. මේ අවුරුද්ද ඉවරෙන්න කලින් හැමෝම සතුරු කරන්න තමයි අරමුණ. ගොඩක් වටිනවා. දැන් මේ නිකවැරටි හාමුදුරුවෝ පන්සලේ කොහෙන්ද මෙහෙම දේවල්? දැන් පළවෙනි දවසේ ආරංචි වුණ ගමන් අපේ නිකවැරටියේ පැතිවලට ගියා. ඔව්. ඒ යනකොට මිනිස්සු මේ ව්‍යසනය කොච්චර දරුණුද කියනවා නම් එකම ඇඳුම ඇඳගෙන දවස් 3ක් හිටියා. මම ඇහුවේ ගිහිල්ලා මොනවද ඕන කියලා හාමුදුරුවනේ ඇඳ ගන්න ඇඳුමක් දෙන්න කිව්වා. එවලම account එකේ තිබ්බ සල්ලි ටික අරගෙන ඇඳුම් දුන්නා. මදි. කතා කරා පානදුර සුපර් ෆැෂන් අධිපතිතුමාට පහෝදා ලක්ෂ 80ක රෙදියුවා. ඒකම මේ සෙරෙප්පු, සපත්තු, තුවා, බෙඩ් සීට් හැම දෙයක්ම දැන් මේ වර්ග කර කර අදත් බෙදුවා, හෙටත් බෙදනවා, අනිද්දාත් බෙදනවා. අපිට ඒ වෙලාවේ පැවරෙන වෙලාවේ හාමුදුරනේ අපි කොහෙද ඉන්නේ කියන එක වැදගත් වෙන්නේ. අපිට එතනින් එහාට යන්නත් බෑ. රටේ හදිස්සිත් නීතිය දාලා තියෙනවා. අපිට ලංකාවටම සේවය කරන්න පුළුවන් ආසයි. ලංකාව වටේම යන්න නම්. හැබැයි අපහසුයි. ඔය මොකක් හරි ක්‍රමයකින් ඒවට නිදහස දෙනවා නම් මීට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් ඒ කියලා හිතෙනවා. එකමුතු කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි මිනිස්සුන්. පොඩි වැඩක් තියෙන ලංකාවේ මිනිස්සු තරම් මොකක් හරි විපතකටපත් වෙච්චාම නේ ඒක අහුවෙන විදිය. හැබැයි මම යෝජනා කරනවා මේක මේ සතියට සීමා කරන්න එපා. මේ සති දෙකට සීමා කරන්න එපා. වැටිච්ච මිනිස්සු නැගිටිනකන් වැටිච්ච රට යලි ගොඩ ගන්නකන් එකා වගේ සේරම විවේචනය නොකර එකතු වෙන්න කරන්න පුළුවන් දේවල් කරන්න. මේ වෙලාවේ අහන්න උදින ප්‍රශ්නයක් අහන්න. වතුර ගලාගෙන යනවා. මිනිස්සුන්ගේ උත්සාහය, ශක්තිය, සල්ලි ඒවත් ගලාගෙන යනවා. ඉතුරු වෙන්නේ සමහරකට ඇඳුමකුත් නැහැ, උප්පැන්න සාතිකෙත් නැහැ. ඉතුරු වෙන්නේ මිනිස්සු විතරයි. ඇඳිවත විතරයි. ඛේද වාචකයේ කොච්චර දරුණුද කියනවා නම් අද රිකිල්ල ගස්කට ගියා. මේ හරි ඛේද වාචකයක්. ළමයාට දෙන්න හදපු කිරි ටික පොවන්න සූප්පුවක් නැහැ. හදපු කිරි ටික ළමයාට පොවන්න රුපියල් 25 තියේ සූප්පුවක් නැහැ. එච්චරටම මිනිස්සු මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. කෙනෙක් සූප්පුවක් හොයනකොට තව ජීවිත ගාන පස්සට තවත් තියෙනවා. අපි මේ කතා කරනකොට කන්ද උඩරට නාය යනවා. කඳු කරේ නාය යනවා. ඔය ගම්පොලට යන්න තීරණය කරපු එක නම් මම ගම්පොලට යන ගමන් ඉන්න දැන් මේ වීඩියෝ එක දැන් ඕගොල්ලෝ නරඹද්දි මම ගම්පොලට යන ගමන් එහෙම නැත්නම් ගම්පොලේ ඉන්නේ මම දැන් මේ වීඩියෝ එක දානවා හැමෝටම මම මේක කරපු ගමන්ම දානවා. හැබැයි ගම්පොල ද කොළඹද කියලා නෙමෙයි හැමෝටම. අසරණකම තමයි. අපි ගම්පොලට යන්නේ එයාලට අපි ඕනේ මේ වෙලාවට. පැහැදිලිව. හාමුදුරුවෝ කතා කරා අයියේ මල්ලක තියෙනවා ඉතුරු වෙච්ච ටිකක් අරගෙන යන්න කියලා. ගොඩක් පිං ආවට. මං ආවා. මේ ආවේ මේ බඩු කරා යන්න විශේෂයෙන්ම. බඩු ටික අරගෙන අපි බලලා අතන ඇඳුම් ටික බලන්න. මේවා ගොඩක් මේ දිනේ මේ හාමුදුරුවන්ට හම්බෙච්ච ඇඳුම් මේ බෙදලා ඉවරයි. තව තියෙනවා. තව මේ සේරම අලුත් ඇඳුම්. හොඳ එකක්වත් පරණ ඇඳුම් නෑ. මේ ඇඳුම් ගම්පොලට අරන් යන්න සූදානම් වෙන්නේ. බහුතරයක්. මෙතන ඉස්කෝල බෑග් මේ තව ලොරියක් යනවා එහෙ. ඔව්. මේ සපත් මේවත් නෑනේ. පොඩි උන්ට මේවා දාන්න ඕනනේ. එතකොට අද පටන් ගත්ත එක්කහුව කරන්න මේ යෝජනා මෙහෙම කරමු. ජර්සි 5000. ජර්සි කියන්නේ අර සීතලට අඳින ඒවා ටික ඒ මිනිස්සුන්ට අර ඇඳගෙන ආපු එක විතරයි. කඳු කරේට 5000ක් ඕනේ. මේකට ජර්සි කියන්නේ මේ මං ඇඳන් ඉන්න එක වගේ සීතලට හුඩීස් වගේ ඒවා 5000ක් කාරුරේ අරන් දෙන්න කැමති නම් එවන්න කැමති නම් සල්ලි ඕනේ නැහැ මේක ගන්න අපිට. ලංකාවේ
වඩා පිටරට කට්ටියට කොලිටි හුඩිස් තියෙනවා හොඳ කොලිටි ඒවා තියෙනවා පිටරට ඉතින් කවුරු හරි කැමති නම් එවන්න එයා කාවු කරනවා නම් ගොඩක් හොඳයි මේ වෙලාවේ එයාලට ඕනෙමයි මේක පොඩිය උන්ට පොඩි උන්ට වයසක අම්මලාට තාත්තලා 3-4ක් අඳින්න බෑනේ බෑ එයාලා ඇඳුම් 3-4ක් ඇඳලා තමයි හිටියේ නමුත් එකක්වත් නෑ දැන් එකක්වත් නෑ හාමුදුරුවෝ ඉතින් ජර්සි 5000ක් අපිට අඳින්න පුළුවන් හාමුදුරුවෝ එක්ක මමත් එන්න හාමුදුරුවෝ වැඩේ අපි ගිහිල්ලා ජර්සි ටික බෙදමු කඳුකරේට සිංහලද දෙමළද මුස්ලිම්ද අදාළ නෑ ධර්මයට පැහැදිලිවම මේ ඊතලේ ගැහෙන හැම කෙනෙකුට මේ ආවරණය ඕන ඊළඟට කවුරුත් පටන් ගන්න ඕන ඉස්කෝල ළමයි පොත නෑ පෑන් නෑ සපත්තු දෙක නෑ සුදු රෙද්ද ඇඳුම නෑ එහින්දා පටන් ගත්ත ළමයි 5000කට ඉස්කෝල බෑග් 5000යි සපත්තු 5000යි කවකටු පෙට්ටි 5000යි පාට පෙට්ටි 5000යි මේ අද හම්බුණා මූලික බඩු ටික ලබන සතිය ඇතුළත ඉස්කෝල ළමයි 5000කට දෙනවා නිකවරටි මිනිස්සුන්ට මන් දවසක් පොරොන්දු වුණා ඊයේ පෙරේදා කණ්ඩ දෙනවා හෙට පවුල් 1000කට නිකවරටි පවුල් 1000කට සුපර්පේෂන් අධිපතිතුමා ලොකු අනුග්‍රහයක් එතුමා නිකන් ලොකු උදව්වක් කරනවා එතුමාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් පවුල් 1000කට අපේ මැදිහත් වීමේ එතකොට පවුල් 1000කට ඇඳුම් ළමයි 5000කට පාසල් උපකරණ මම යෝජනා කරේ මේකට අශේන්ට මැදිහත් වෙන්න නිහඬයි කියලා අහනවා. හාමුදුරුවෝ හැංගුණාද කියලා අහනවා. මගෙන් අහනවා කෝ කත්නෝරුවේ හාමුදුරුවෝ කියලා. එතකොට මම උත්තර දෙන්න හාමුදුරුවෝ නිහඬව වැඩ කියලා. හාමුදුරුවෝ නිහඬව වැඩ කරලා ගොඩ දෙනෙක්ට කන්න බොන්න දීලා ගොඩ දෙනෙක් බලාගෙන තාමත් බලා ගනිමින් ඉන්නවා. හෙට අනිද්දට 10000කට 15000කට විතර සෙත සලසනවා. ඉතින් අපිට පුළුවන් අවකාශය ඇතුළත අපි හැමෝම මේ වෙලාවේ එකමුතු වෙලා වැඩ කරනවා. ඉතින් ජාති ආගම් ભેද පොඩි යෝජනාවක් මේකම කරන්න. වටිනවා මොකද මට මේක කියාගන්න නේ ලංකාවේ ලොකු ෆෑන් බේස් එකක් තියෙන කෙනෙක් අශේන් සේනරත්න. එතකොට මේක ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් පින් සිද්ධ වෙනවා. ධර්මදේශනා පින්කම් වලට ඉදිරියේදී තියෙන ඒවට ලවුඩ් ස්පීකරයක් හොඳටම ප්‍රමාණවත්. බෙර ඕන්නේ විදුලි ආලෝක ඕන්නේ බැනර් කටවුට් ලොකුවට ඕන්නේ ඩිජිටල් තිර ඕන්නේ ලක්ෂ ගාණක් යන ඒවා නවත්තන්න පුටුවක් දාන්න ලවුඩ් ස්පීකරේ තියන්න මයික් එකක් දාලා ඉතුරු මුදල් සේරම මොකක් හරි මේ ව්‍යසනයෙන් දුක් විඳින මිනිස්සුන්ට ඉදිරියේදී බණ ගොඩක් රැසක් ලංකාව වටේ පැවැත්වෙන්න සූදානම් තියෙනවා. කත්නෝරේ හාමුදුරුවෝ වඩින්න සූදානම්ින් ඉන්නවා. හැබැයි අපි ඕනවට වඩා ඒව සරසන්න ඕනේ නැහැ කියලා හාමුදුරුවෝ ඉල්ලීමක් කරනවා. මොකද තව මාස 3-4ක් යනකම්වත් අපේ මිනිස්සු විඳවනවා. පැහැදිලිව. ඒ නිසා මේ ගොඩක් පිං මේ ඇවිල්ලා මේ කරන උදාර කරතව්‍ය. මේ දේවල් ටික අපි ගම්පොලට අරගෙන යනවා හාමුදුරුවෝ එහෙනම්. අරගෙන ගිහිල්ලා ගම්පොල අහිංසක චූටි දරුවන්ට පුංචි දරුවන්ට අම්මලා තාත්තලාට කොල්ලු කෙල්ලන්ට බෙදලා දෙනවා. හාමුදුරන්ට බොහොම පිං සිද්ධ වේවා. බුදු සරණයි. බුදු සරණයි. තෙරුවන් සරණයි.